වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට දලව ගතට 26 වර්ෂයේ පෙබරවාරි මාස 13 වෙනිදා දින අලුයම 4:09ට සිද්ධ වන රවි කුම්භ රාශි ගතවීම. විශේෂයෙන් රවි ඔබගේ කේන්ද්‍රයට දලව ගතට 4 වෙනි අධිපති. 4 වෙනි අධිපති 10 වෙනිට ගමන් කිරීමකුයි මෙහිදී සිද්ධ වන්නේ. දැන් 10 වෙනිනේ රවි ඉන්න තැන මේ වෙනකොට තැන්පත් සිටිනවා රාහු බුධ සහ සිකුරු වෙන තිදෙනා. මේ තිදෙනාම සිට තත්ත්වය තුළ අඟහරු 9 වෙනිනේ උච්චයි සෙනසුරු සහ නෙප්චූන් 11 වෙනිනේ. නැත්නම් ඒ විශේෂයෙන් මීන රාශියේ ගමන් කිරීමක් තිබෙනවා. ඔබගේ කේන්දරේ 10 වෙනි හෙවත් කර්මස්ථානයේ බලවත් වීමක් සහ ඒ බලවත් සංයෝගයක් මෙහිදී සක්‍රිය වෙනවා මන්ද ග්‍රහයන් 4 දෙනෙකුගේ චතුර්ග්‍රහ යෝගයක්. මේ රැකියා ස්ථානයේ පෙරලකාර වෙනසක් ඇති වීමට හේතු කාරණාවක් සිදුවන කාලයක්. ඒ මතක් කළ යුතුයි. රවි රාහු සමග 10 වෙනි සිටෙමින් ඔබ කරන කියන දේ සමාජයේ දැඩි කතාබහට ලක් වන අතර විප්ලවී තීරණ ගැනීම වෙන දේවට පෙළඹීමක් අනුමාන කළ හැකි ඔබ තරමක යම් විප්ලවී රැකියාවේ දියුණුවට වෙනස්කම් ඇති කර ගැනීමට යම් අමුතු තීරණ ගන්නා ස්වරූපයක් මෙහිදී පෙනෙන්නට තිබෙනවා. ඔබ පෞද්ගලික ව්‍යාපාරික නිරත අයෙක් නම් නව තාක්ෂණ සහ නවීන උපකරණ යොදා ගනිමින් ව්‍යාපාර පුළුල් කිරීමට මෙම කාලය උදා කර ගන්න ඉඩ තිබෙනවා. හැබැයි එහිදී යම් අභියෝග ඔබට පවතිනවා. මන්ද සහ සම්බන්ධ මිතුරු සම්බන්ධ විශේෂයෙන් ඔබගේ හවුල් කටයුතු ආදීදී ව්‍යාපාර හවුල් කටයුතු ආදීදී ඇති කරගත් සමහර සම්මුතීන් ඔබට බිඳ දමන ඉඩ තිබෙනවා සහ ඒවා සම්බන්ධයෙන් වාද විවාද පවතිනවා පැතිරෙනවා. ඒ වාද විවාද ආදී ඒ දේවල් නිසාම ඔබට යම් ගැටලුවක් නැත්නම් ඔබට යම් අභියෝගාත්මක දේවල් බොහොමයක් සිද්ධ වෙන්නත් තිබෙනවා. ඉතින් ඒවත් දැනගෙන කටයුතු කරන්න බොහෝ දුරට ඔබ රහසය කරන දේවල් සම්බන්ධයෙන් වැඩි ඉඩක් මේ කාලේ පෙන්වම් කරනවා. ඉතින් මේ රවි සහ රාහු ඒ සංයෝග ආදී ඒ සියල්ල ගත විට ඒ රහසය කරන සැලසුම් වඩා හොඳයි. හැබැයි ඒවා මතුවන විට යම් ගැටලු හටගත හැකියි. ලග්නයේ සිටින යුරේනස් සහ 10 වෙනි සිටින රවි සංයෝගය නිසා ඔබ මෙතෙක් කල අනුගමනය කර පැරණි ක්‍රමවේද අතහැර අලුත් මාවතකට අවතීර්ණ වීමක් වැනි දෙක සලකුණක් මේ මාසය තුල පෙන්වු කරනවා. ඒ ඊටම සුබ තත්ත්වයක්. රැකියා ස්ථානයේදී රහස් කුමන්ත්‍රණ ඇති විය හැකි නමුත් බුධ සහ සිකුරු පීඨෙන් ඔබේ බුද්ධිය සහ ඒ මං පැවසු ඉව සූක්ෂම ඉව භාවිතා කරමින් ආකර්ෂණීය කතා විලාසයන් සහ ඔබගේ යම් ආකර්ෂණීය අනිකුත් හැඟීම් ආදී ඒ දේවල් භාවිතා කරමින් අපි අර කාන්තාවන්ට කියනවා නම් අපි කියනවා අර 64 මායංකය. අනේ 64 මායාම් ආදී ඒ දේවල් භාවිතා කරමින් ඔබට යම් ජයක් ලබාගත හැකි බවට නිමිත්තකුත් මෙහි පෙන්වුම් කරනවා. පියාගේ සෞඛ්‍ය පිළිබඳ සහ පීතෘ පාර්ශ්වීය දීපල පිළිබඳ ගැටලු මතුවේ හැකියි. පියා සම්බන්ධ විශේෂයෙන් මේ අඟහරු 10 වෙනි තැන්පත් තත්ත්වය සහ ඊතර මේ රවි සහ රාහු කුම්භයේ ගමන් කිරීම කියන මේ කාරණා දෙක පියාට අදාළව යම් ගැටලුවක් හට ගන්නවා සහ යම් දීපලක් වත්කමක් ඔබට පිය පාර්ශ්වයෙන් ලැබෙන්නට වෙනවා නම් අන්න ඒවා සම්බන්ධව තරමක යම් ගැටලු හටගත හැකි ඥාතීන්ගෙන් යම් ප්‍රශ්න ගැටලු මතභේද සහ යම් රණ්ඩු දබරාදී සමහර විට නඩු නීති ප්‍රශ්න දක්වාම සමහර දේවල් දුරදී ගන්නට ඉඩ තිබෙනවා. ඒ ගැන අනිවාර්යයෙන් ඔබ සැලකිලිමත් වන්න. පෞල් ජීවිතී සහකරු හෝ සහකාරය සමග වෘත්තීය කාර්යබහුලත්වයක් නිසා යම දුරස්ත බවක් ඇතිවන්නට තිබෙනවා. දෙදෙනා අතර යම මතභේද හටගනීවි ප්‍රශ්න හටගනීවි. විශේෂයෙන් මන්ද ඔබගේ ලග්නාධිපති සිකුරු රාහු සමග සංයෝගයක් මෙහිදී 10 වෙනිනේ පවතිනවා. මේ දෙදෙනාම හැල්මේ දුවන කාලයක්. 7 වෙනිට අදාළ අඟහරුගේ බලවත් වීම යනු ඔබගේ බිරිඳ හෝ සැමියා විශේෂයෙන් ඔබගේ කාලත්‍රය තනියම තමන්ගේ ගමන යනට උත්සාහ කිරීමක් තනියම තමන්ගේ ඉදිරි කටයුතු සැලසුම් කිරීමට ගන්නා වූ යම් උත්සාහයක නිමිත්තක්. ඒ නිසාම දෙදෙනා අතර යම් ඒ දුරස්ථභාවයක් හට ගන්නට තිබෙනවා. ආරම්භයේදී වෘෂභ ලග්න ඔබ යම් අනතුරු ආබාධ ආදීට ලක්වීමේ සලකුණුකුත් පවතින බැවින් ඒ ගැනත් සැලකිලිමත් යුතුයි. මන්ද සඳු ග්‍රහය 8 වෙනි තැන්පත් වෙනුයි මේ ආරම්භය සිද්ධ වන්නේ. නම් මේ පෙබරවාරි මාස 13 14 15 ආදී දිනයන් වෘෂභ ලග්න ඔබ අනතුරු ආබාධ ආදී ඒ තත්ත්වයන්ගෙන් තරමක් ප්‍රවේශම්කාර විය යුතුයි. උසස් වීම අපේක්ෂිතයට ඊටමත් ඉහළ උසස් වීම ලැබෙන්න කාරණා පවතිනවා. රාජ්‍ය රැකියාව ආදී ඒ දේවල් වලට දාලා අවස්ථා උදා වෙවි. මෙහිදී රැකියාව සම්බන්ධ විශේෂයෙන් ඔබ යම් ඒ කටයුතු කාරණා සිද්ධ කරන විට ආයතනයේ වැඩ කරන අය සේවකාරකාදීන් සමග යම් වැඩි සමන්තා වැඩි යම් ඇඟැලුම්කම් රඳවා ගන්නට ඉඩ තිබෙනවා. ඒ වයිදී ඔබට යෝජනා කරන්න තිබෙන්නේ සාමාන්‍යයෙන් අපෝල්ට අත්සන් කිරීම හෝ අනුන් වෙනුවෙන් චරිත සහතික දීම. අනු උදෙසා කරන්නා වූ යම් ඔබගේ ඒ සහතික දීම ආදී නැත්නම් විශ්වාසයේ සම්බන්ධයෙන් යම් සහතික ලබා දීම ආදී. ඒ දේවල් වලදී තරමක් ප්‍රවේශම්කාරී වන්න සමහර විට ඔබට වරදින්නට ඉඩ තිබෙනවා. රැකියා ශේෂ්ත්‍ර බොහෝමයකට කරුණාකාරණ යෙදෙන කාලයක් සාමාන්‍යයෙන් ඔය ව්‍යාපාර කරන අයට ව්‍යාපාර ශේෂ්ත්‍රයේදී සහ අලෙවි කරන ආදී ඒ ශේෂ්ත්‍රවල වෘත්තීන් කරන අයට නම් ඊටමත් සුබ තත්ත්වයක් මෙහි යෙදෙන්නට තිබෙනවා. මන්ද ඔබගේ වචනේ ජයග්‍රහණය කර තත්ත්වයක් සහ ඔබගේ අලෙවි කරන ඒ ඉලක්ක සපුරා ගැනීමට දාලා යම් සලකුණු බොහෝමයක් පෙබරවාරි මාස 13 වෙනිදා දින සිට මාර්තු මාස 15 16 දක්වා වූ රවි කුම්භයේ ගමන් කර කාලවකවානුව තුළ පවතින බව
මතක් කළ යුතුයි. කුම්භයෙන් පසු රවි කවන් කරන්නේ මීනයට එනම් ඔබගේ කේන්ද්‍ර 11 වසරට. එතනත් කෝටියක් දෝෂ භංග කර තත්ත්වයක්. ඉතින් මේ වසන්ත ඍතුවේදී වසන්තය උදා කර ගැනීම ආදිර දාල බොහෝ සලකුණු බොහෝ නිමිති වෘෂභ ලග්න ඔබට දාලව පෙන්눔 කර බව මතක් කළ යුතුයි. මේ උදෙසා සැලසුම් ඇතුව කටයුතු සිද්ධ කරන්න.